අපි යනවා මෙතන සර්වේ කියන ටූල් එක. සර්වේ කියන එකට ගියා පස්සේ එතන අපිට වැඩ කරන්න ටූල් ගොඩක් තියෙනවා. අපි වැඩ කරන මේන් ටූල් එක තමයි මෙතන සර්වේ පොයින්ට් සර්වේ කියන්නේ. පොයින්ට් සර්වේ එකට ගියාම ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ මෙන්න මේ විදිහට. එතකොට ඒකට ගිය ගමන්ම මෙයා අපේ ටිල්ට් එක ඔන් කරලා තියෙනවා නම් මෙයා ඉස්සෙල්ලාම අහන්නේ ඔයාගේ පෝල් හයිට් එක කීයද කියන එක. එතකොට පෝල් හයිට් එක කියන එක මෙතනදී ගොඩක් වැදගත්. මොකද මෙයාගේ ටිල්ට් ඔප්ෂන් එක තියෙන නිසා. එතකොට අපි මෙතනින් අපේ පෝල් හයිට් එක හරියටම සෙටප් කරගෙන දෙන්න ඕනේ. අපි මෙතනින් ගොඩක් කරලා 2 මීටර් කියන එක තමයි අපි නම් යූස් කරන්නේ. එතකොට අපි දැන් මෙතන 2 මීටර්ස් දාගත්තොත් මෙතන 2 මීටර්ස් කියලා තමයි කලින් අපි දාලා තියෙන හයිට් එක මෙතනට වැටෙනවා. ඊට පස්සේ අපිට හයිට් එක වෙනස් කරගන්න ඕන නම් අපිට මෙතන මොඩිෆයි කියන එක දෙන්න පුළුවන්. අපිට 2 මීටර් වලින් අපි යනවා නම් ඕකේ කියලා දෙනවා. 2 මීටර් නෙවෙයි නම් අපි මෙතනින් මොඩිෆයි කියන එකට ගිහිල්ලා මෙතනින් ඇන්ටනා මෙෂර්ඩ් හයිට් එක අපි දෙන්න තියෙනවා. එතකොට අපි කියමු හිතමු 1.8කට දාලා තියෙන්නේ කියලා. 1.8කට දාලා තියෙනවා අපි ඇන්ටනා මෙෂර්ඩ් හයිට් එක 1.8යි කියලා දෙනවා. ඊට පස්සේ මෙතන ඇන්ටනා මෙෂරින් ටයිප් එක අපි මෙතන පෝල් හයිට් එක කියන එක තමයි දෙන්නේ. එතකොට අපි පෝල් එක හයි කරලා තියෙන නිසා එතකොට මෙයා ඔටෝම ඇන්ටනාවට තියෙන හයිට් එක 1.862 මීටර් කියලා ඔටෝම ගන්නවා. එතකොට අපි පෝල් එකේ හයිට් එක 2 මීටර්ස් කියලා දෙන්නේ. එතකොට එයාගේ ඇන්ටනාවට තියෙන හයිට් එක එයා ඔටෝම හදා ගන්නවා. ඊට පස්සේ මෙතනින් අපිට ඕකේ කියන එක දෙන්න තියෙනවා. එතකොට මෙයා ඔටෝම මේ විදියට මේ හයිට් එක ගන්නවා. මෙතන අපිට යටින්ම බලා ගන්න පුළුවන් අපේ හයිට් එක අපි 1.8යි කියලා ප්ලස් 0.062 කියලා එයා අරගෙන තියෙනවා. එතකොට මේකෙදී ඊට පස්සේ අපිට තියෙන්නේ මේ පොයින්ට් සර්වේ කරගෙන යන්න. එතකොට මෙතනදී තියෙනවා අපිට ඉස්සෙල්ලාම පොයින්ට් නේම් එකක් දෙන්න පුළුවන්. පොයින්ට් නේම් එක අපි හිතමු අපි 100 වගේ ගමු. ඊට පස්සේ අපිට කෝඩ් එක දෙන්න පුළුවන්. කෝඩ් එක බවුන්ඩරි වෝල් වගේ අපිට කොහොම මේ කෝඩ් එකක් දීලා අපිට වැඩේ කරගෙන යන්න පුළුවන්. එතකොට මෙයා ඉස්සෙල්ලාම අතන මේ ටිල්ට් එක ඔන් කරන්න මෙතනින් අපි දැන් මේ ෆිනිට් කියලා තියෙනවා. ෆිනිට් කියන තැනින් අපිට පොඩි ඉනිෂියලයිසේෂන් එකක් දෙන්න තියෙනවා. අපිට ඉස්සෙල්ලත් ආවා අපි ඒක මේ මෙතනින් මෙහෙම ටච් කරපු ගමන් මෙයා අපිට පෝල් එක එහෙට මෙහෙට කරන්න කියලා කියනවා. අපිට සේව් කරාම මෙයා ඉනිෂියලයිස් ෆිනිෂ් කියලා වැටෙනවා. ඊට පස්සේ අපිට මේ රෙඩි කියන එකෙන් අපිට data collect කරන්න පුළුවන්. එතකොට අපි දැන් පොයින්ට් නේම් එකට 100 කියලා දුන්නා, කෝඩ් එකට බවුන්ඩරි වෝල් කියලා දුන්නා. ඊට පස්සේ අපිට මේ රෙඩි කියන එකෙන් අපිට data collect කරගන්න පුළුවන්. එතකොට මෙතන ඇවරේජ් පොයින්ට් 5ක් ගන්නවා. 5ක් අරගෙන ඒකේ ඇවරේජ් එක තමයි දෙන්නේ. එතකොට මෙයා ඊළඟ පොයින්ට් එක ඔටෝම හදා ගන්නවා 101 කියලා. අපි 100 කියලා දැම්මේ. ඊට පස්සේ 101 කියලා එයා ඔටෝම හදා ගන්නවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙතනින් මේ චේන්ජ් කර කර අපිට data ගන්න. එතකොට මෙතනින් අපිට ඊට පස්සේ එක තැනකට ගිහිල්ලා අපිට පොයින්ට් එක ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් ආපහු ඕන්න කෝඩ් එක වෙනස් කරගන්නත් පුළුවන්. කෝඩ් එක වෙනස් කරගන්න නම් මෙතනට ගිහිල්ලා අපිට මෙතනින් ලයිව් ෆෙන්ස් නම් අපිට ඔය වගේ කෝඩ් එකක් දීලා data correction part එක කරගෙන යන්න පුළුවන්. එතකොට ඊට අමතරව මේකේ අපිට මේ පොයින්ට් කලෙක්ට් කරන ගමන්ම අපිට මේකේ ඩ්‍රෝවින් එකක් කරගෙන යන්න පුළුවන්. එතකොට ඩ්‍රෝවින් එක කරනකොට අපිට කරන්න තියෙන්නේ මෙතන යට තියෙනවා මේ පැන්සල වගේ අයිකන් එක. එතකොට පැන්සල වගේ අයිකන් එකට යන්න කලින් මම මේ අයිකන් ටික ගැනත් කියලා ඉන්න. මෙතන තියෙනවා අපේ මැප් එක ඔන් කරගන්න අයිකන් එක. එතකොට අපිට මෙතනින් අපේ Google Map එක වගේ අපිට මේකට මේ ඉම්පෝර්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතනින් පුළුවන් අපේ සැටලයිට් මැප් එකක් ඔන් කරගන්න අවශ්‍ය නම්. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා ටිල්ට් ඇන්ගල් එක. ඒ කියන්නේ අපිට මැෂින් එකේ ටිල්ට් එක එතකොට මෙතනින් අපිට ඔන් ඕෆ් කරන්න පුළුවන්. මෙහෙම ඕෆ් කරාම පේනවා ඇති මෙතන මේ data collect කරන part එක මේ බටන් එකත් වෙනස් වෙනවා. ඒක නිකන් ලොකේෂන් මාක් එකක් වගේ විතරක් එනවා. අපි ටිල්ට් එක ඔන් කරපු ගමන් මෙතන මේ ටිල්ට් එකත් එක්ක තමයි ලොකේෂන් මාක් එක එන්නේ. ඒ කියන්නේ අපිට ඇල කරලා data ගන්න පුළුවන් කියන එක. ඊට පස්සේ මෙතනින් මේ A අකුර වගේ තියෙන අයිකන් එකෙන් අපිට මේකේ ඉන්න තැන මිඩල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අර හතර පැත්තේ ඊතල හතරක් වගේ තියෙන අයිකන් එකේ අපිට ෆුල් එක්ස්ටෙන්ඩ් එක ගන්න පුළුවන්. අපේ අර CAD එකේ වගේ. ඊට පස්සේ මෙතන තියෙන මේ දැතිරෝධය වගේ අයිකන් එක. ඒකේ සෙටින්ග්ස් එක. ඒකේ අපිට පුළුවන්
මේ දේවල් වෙනස් කරගන්න ගැන් ටොලරන්ස් සෙටිංස් මේ වන ස්ටන්ඩඩ් එනාගයන් තියෙන්නේ ඒ වෙනස් කරන්න අවශ්‍ය වෙන්න හැ ඊට පස්සේ අපිට මේ ඇවරේජ් පොයින්ට් ගාන එන කියද්ද කියලා අපිට ඒ දේවල් වෙනස් කරගන්න පුළුවන් අවශ්‍යන ඊට පස්සේ මෙතන තියෙනවා ඩිස්පේ ඉන්ෆර්මේෂන් ටික ඒ කියන්න අපිට ඩිස්පේ වෙන ඉන්ෆර්මේෂන් ටික අපිට ඕන දේවල් වැඩි කරගන්න පුළුවන් මෙතනින් අපිට ඕනි වැඩි කරගන්න ඕන දේවල් ටිකත් මෙතනින් තියෙනවා මේ දේවල් අපිට ඇඩ් කරගන්න පුළුවන් අපිට ලැට් ලොන් ඕන්න අපිට ලැට් ලොන් එක මෙහෙම දාගන්න පුළුවන් එතකොට ඒකත් උඩින් පෙන්න්නනවා ඩස් දැන් අපි ඕකේ කරාම ඒ දෙක මෙතර ලැට්ලොනුත් මෙතන උඩින් පෙන්න්න ඊට පස්සේ අපේ මෙතන සෙටිං සොල්ට මාපෝගයා මෙතන තිය ටූල් බාගිය ඒ ටූල් බා කියනගේ අපිට ටූල්ස් ගොඩාත් තියෙන අපිට ඕන් ටූල්ස් ටික අපිට මේ පැත්තෙන් ඇඩ් කරගන්න පුළුවන් ඒ ගැන මේ දකුණුවත පෙත්ති තියෙන ලිස්ට එක අපි මේ මෝන එක ටච් කරපුගම ඒක වැටෙනවා වම් මත පැත්ත නල්ලෙන් තේරියාගෙන දුන්නාව ඒක වැටනවා ඊට පස්ස අපි ඕකේ කියන එක දුන්නා අපිට ඒ අයිකන් ටිකත් මෙන්න මේ විදියට බලාගන්න පුළුවන් එතකොට ඉටස මෙතන තියෙනවා අපි සෙටින්ස් කියන අයිකන්න එකට එහා පැත්තේ අපිට මේ තියෙනවා මේ අත්කාචයක් වගේ එකක් එක් අපිට පොයින්ට් බලන මේ එක එතකොට ඒකෙදි වෙන්න අපිට පොයින්ට් එක බලාගන්න මේ මුටින් කියම අපිට මෙතන ලිස්ට එකක් වගේ මේ පොයින්ට් ලිස්ට එක බලාගන්න පුළුවන් ඊට පස්සේ අපිට මේක නැත්තම් පොයින්ටයක් විදිට බලාගන්නත් පුළුවන් අපිට දැම් මොකරි වැරදිලා අපිට කෝඩ්ඩයක් වගේ වෙනස් කරන්න ඕනත් අපිට මෙතනින් ගිහිල්ලා අපිට ඒක වෙනස් කරගන්න පුළුවන් ඕකේද ඊට පස්සේ මෙතන තියෙනවා අපි අඳින ටූල්ල මෙතන මේ පැන්සල වගේ අයගන්න ඇත්තින් ඒකෙන් අපිට ඇඳගන්න වැරටික කරගන්න පුළුවන් තකට මේ වගේ අපි ටිල්ට එක අපි හරියට මේ ටිල්ට එක ඉල්ලනවා අපි පොඩ්ඩක් හිරමට කරපුවා නිශලයිසින් ෆිනිස් වෙලා ෆිනිශ් වෙලා අපිට වැඩේ කරගෙන යන්න පුළුව ඊට පස්සේ මෙතන තියෙනවා අපි ලයින් කියන අයිකරන එකට ගිය ලයින් එකට ගියාම එතන තියෙනවා පොලි ලයින් කියන එක පොලි ලයින් එකින් අපිට මේ ලයින් ඇඳගෙනම යන්න පුළුවන් ඊට පස්සේ දැන් අපි හොම ඇන්ද ටස් දැන් අපි ඊළඟට ගන්න පොයින්ට එක තියෙන ඊළඟ ගන්න පොයින්ට එක මෙයා ඔටෝම ඇඳගන්න ඒක ඇඳගත්තා ඊටවස අප ඊළඟ පොයින්ට එකට යනවා ඊළඟ පොයින්ට යා හොම ඔටෝම පොයින්් බයි පොයි ඇඳගන්න ඊටවස මෙතනින් ටික් එක දාපුවාම මෙයා ලයින් එක ඇඳගෙන ඉවර කරමු ඉරස ඔත්තන අපි පැන්සලෝගේ අයිකරන්නේ අපිට මේ රෝයින් ටෝල්ස් කොඩත් තින අපිට 3 පොයින්ස් කල්ල ගන්දින්න ඉටස ආක්ක එකක් අඳන්න ඒ හැමදේම අපිට මෙතන තියෙනවා අපිට අවශ්‍ය රෝයින්න එකට අවශ්‍ය දේවල් අපිට එතන අරගෙන ඇඳගන්න පුළුව